දහනයේදී නිපද වෙන තාපය හේතුවෙන් ප්‍රසාරණ වායු ටික ඉවත් වුණා. ඒ වෙලාව හරි. පුතේ අද අපි සාකච්ඡා කරගන්නේ වායු ගෝලීය පීඩනය පිළිබඳව. ඇත්තටම මොකද්ද මේ වායු ගෝලීය පීඩනය කියලා කියන්නේ? වායු ගෝලීය පීඩනය ගැන කතා කරන්න කලින් අපි බලමු මොකක්ද මේ වායු ගෝලය කියන්නේ කියලා. අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට වායු ගෝලය කියලා කියන්නේ මේ අපේ පෘථිවි පෘෂ්ඨයේ වටා විහිදිලා තියෙන කිලෝමීටර් 1000ක විතර වගේ ඝනකමකින් යුක්ත වායුමය වැස්ස. ඒත් අපි පොඩි කාලෙත් සාකච්ඡා කරලා තියෙනවා වායුවකට බරක් තියෙනවා. දැන් මේ බර නිසා වායුවේ තියෙන බර නිසා මොකද වෙන්නේ? මේ අපි මත වගේම අපි අවට තියෙන මේ සියලුම වස්තුන් මත මේ වාතය මගින් වාතයේ බර මගින් බලයක් ඇති කරනවා. එතකොට මේ අපිට ඉහළින් පිහිටලා තියෙන වායු කඳේ බර මගින් මේ ඒකක පෘෂ්ඨ වර්ග ඵලයක් මත ඇති කරන බලය තමයි අපි වායු ගෝලීය පීඩනය කියලා කියන්නේ. ඔන්නේ වායු ගෝලීය පීඩනය අතිවිශාල අගයක්. ඔන්නේ අගය අපි කියනවා පැස්කල් 1,1325 කි. 1,1325 පැස්කල් කියලා කියන්නේ වර්ග මීටරයට නිව්ටන්. ඒ කියන්නේ සෑම වර්ග මීටරයක් මතම මෙන්න මෙච්චර විශාල හරි නිව්ටන් 1,1325ක බලයක් ක්‍රියාත්මක වෙනවා. අපි ඔක නිකන් කිලෝග්‍රෑම් කියලා හිතුවොත් සෑම වර්ග මීටරයක් මතම ඒ කියන්නේ දිග මීටරයක් පළල මීටරයක් වන හැම කොටසක් මතම කිලෝග්‍රෑම් විදිහට ගත්තොත් එහෙම කිලෝග්‍රෑම් 10,132ක විතර වගේ නේද? බරක් ක්‍රියාත්මක වෙනවා වගේ තමයි. අපි මේක සරලව හිතමුකෝ පුතේ කිලෝග්‍රෑම් 10,000ක් කියලා. එතකොට වර්ග මීටරයක් මත ඒ කියන්නේ මීටරයක් දිග මීටරයක් පළල ප්‍රදේශයක අපි එක උඩ සිමෙන්ති කොට්ට කියලා හිතමුකෝ. සිමෙන්ති කොට්ටයක ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. එතකොට කිලෝග්‍රෑම් 10,000ක් ඇති කරන්න නම් අපිට සිමෙන්ති කොට්ට 200ක්. එක උඩ එහෙම අපි අට්ටි ගැහුවොත් එහෙම අන්න ඒක මගින් ඇති කරන බර වගේ නැත්නම් අන්නේ බලය වගේ බලයක් වායු ගෝලීය පීඩනය මගින් අපි මත ඇති. හැබැයි අපිට ඒක දැනෙන්නේ නැහැ. ඇයි අපිට ඒක දැනෙන්නේ නැත්තේ? අපිට ඒක දැනෙන්නේ නැති වෙන්න හේතුව තමයි අපේ ශරීරයේ අභ්‍යන්තර පීඩනය සහ බාහිර පීඩනය එක හා සමානයි. අපේ ශරීරයේ ඇතුළත පීඩනයයි පිටත පීඩනයයි එක හා සමානයි. ඒක නිසා අපිට මේක දැනෙන්නේ නැහැ. අනිත් පැත්තට අපි සම්පූර්ණයෙන්ම මේ ජීවත් වෙන්නේ කියන අපි ඉපදෙන්නේ අපි මේ මුළු ජීවිත කාලෙම ගත කරන්නේ මේ වායු ගෝලීය පීඩනය යටතේ. ඒ නිසා ඒක සාමාන්‍ය බවට පත් වෙලා තියෙනවා. අපි වායු රහිත බෝතලයක් තියාගෙන හිටියොත් එන්නේ ඇතුළත හිස් බෝතලයක් තියාගෙන හිටියොත් ඒව මොකද වෙන්නේ? මේ බෝතලය මේ වායු ගෝලීය පීඩනය මගින් මොකක් කරන්න පුළුවන්ද පුතේ? තෙරපීමකට ලක් කරන්න පුළුවන්. ඇත්තටම වායු ගෝලීය පීඩනය මගින් මේ බෝතලය තෙරපීමට ලක් කරන්න පුළුවන්ද කියලා බලන්න අපි සරල ක්‍රියාකාරකමක් කරමු. පුතේ බෝතලේ වළනකෝ. right. අපි බලමු ඇත්තටම මෙන්න මේ බෝතලය වායු ගෝලීය පීඩනයට තෙරපන්න පුළුවන්ද කියලා. හරි. මට ඕන වෙනවා මේ ඔයගොල්ලන්ගේ සෙරෙප්පෝ. අපේ දරුවෙක්ට කතා කරනවා මේක ඇත්තට තෙරපීමට ලක් කරන්න පුළුවන්ද කියලා බලන්න එන්න කියලා. right. එන්නකො පුතේ එක්කනේ. බලමු අපි ඇත්තටම මේක තෙරපීමට ලක් කරන්න පුළුවන්ද කියලා. මම try කරා මට බෑ. right. ඔයා බලන්න කොහොමද මේක කරන්න පුළුවන්ද කියලා. හොඳට තද කරමු. මේක උඩ තියලා try කරමුකෝ. අමාරු. මෙහෙමත් බලමුකෝ. right. මම පොඩි වැඩක් කරන්නයි කියලා බැලුවේ. ඔයා මොමින්ට්. මං ගෙනාවා එතිල් ඇල්කොහොල් ටිකක්. වායු ගෝලීය පීඩනයට මේ බෝතලේ තෙරපන්න පුළුවන්ද කියන එක තමයි දැන් බලන්න හද. මේක ඇතුලේ තියෙනවා එතනෝල්. අන්න මොකද උනේ? මෙන්න වායු ගෝලීය පීඩනයට පුළුවන් වුණා මෙයාට තෙරපන්න බැරි වෙච්ච බෝතලය තෙරපලා දාන්න.
නේද? දැන් වායු ගෝලීය පීඩනයක් තියෙනවා කියලා තේරෙනවා. මොකද උනේ? දැන් මේක ඇතුළට එතනෝල් දාලා මේක දහනය කරාට පස්සේ මේකේ තිබිච්ච ඔක්සිජන් වායුව එක පැත්තකින් ඉවර වුණා. අනිත් පැත්තට මේක ඇතුළේ තිබිච්ච වායුව මේක දහනයේදී නිපද වෙන තාප හේතුවෙන් ප්‍රසාරණය වායු ටික ඉවත් වුණා. ඒ වෙලාවේ නැවත මේක ඇතුළට වායු එන්න කලින් මම මේක වැහුවා. දැන් තේරෙනවා? මෙන්න වායු ගෝලීය පීඩනය මේක තෙරපන්න පුළුවන් කියලා. පැහැදිලි නේද? හරි. තව ක්‍රියාකාරකමක් කරන්න හදනේ වායු ගෝලීය පීඩනය ගැන කියලා දෙන්න. රයිට්. යාළුවා මේ එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් ඉන්නේ. ඔය දෙන්නා මේක මේ බැලුන් එක මේ කේතු ප්ලාස්කෝ තුලට දාන්න ඕන. රයිට්. දාන්නකෝ. හරි. හොඳට තද කරගන්න. කොහොම හරි දාන්න ඕන බලාගෙන. හරි. තා පොඩ්ඩයි. බැලුන් එක හේතු ප්‍රාස්කෝ තුලට දාන්න ඕන. රයිට්. රයිට්. භාගයක් ගිහිල්ලා තියෙන්නේ තා පොඩ්ඩයි. පුළුවන්. හයි. තද කරන් බය වෙන්න එපා. කරකවලා නම් කරා. මම තව බැලුන් එකක් ගෙනාවා. දැන් බලමු ඇත්තටම වායු ගෝලීය පීඩනයේට කේතු ප්ලාස්කෝ තුලට මේක දාන්න පුළුවන්ද කියලා. කලින් වගේම මේක ඇතුළට එතනෝල් ටිකක් දාන්න. තව එකක් ඕනනම් දාලා පෙන්නන්න. अंतिम होते ही यही है यही नहीं පිටත වායු ගෝලීය පීඩනයට වඩා දැන් මේක ඇතුලේ තිබිච්ච වායු දහනය මගින් මේක ඇතුලේ පීඩනය අඩු වුණා. හරි. නැවත මේක ඇතුලට වාතය එන එක වළක්වන්න මම උඩින් මේ වතුර පුරවපු බැලුන් එක තිබ්බට පස්සේ ඉහළ තියෙන වායු මගින් මොකද කරේ? මේක ඇතුලට තෙරපීම සිද්ධ කරා. ඒක නිසා තමයි